පාරවල් ටික ඇදුවේ නැද්ද තාම? එතකොට කරුවන්තුමා මගේ මොකද මම පොදු ප්‍රශ්නේ මගේ පෞද්ගලික ඉල්ලීමක්වත් මට පෞද්ගලික දෙයක් ලබා ගන්නවත් නෙවෙයි. මම මේ සියලුම ලංකා පුරවැසි සියලුම මේ ජනතා කොටස් වල සියලුම ඉන්නවනේ මුස්ලිම් දෙමළ සිංහල හැම වර්ගයක්ම ඉන්නවනේ. එතකොට මේ රටක් හොදට යනවනම් ඔබතුමාලා මහජනතා නියෝජිතව වශයෙන් මේ රට හොඳ යන පැත්තකට යනවනම් මේ පැත්තට අපි ඔක්කොම එකම වෙලා වැඩ කරන්න ඕනේ කියන එක තමයි මගේ යෝගය. වැඩ කරනකොට උදව් කරනවා මම කිසි ප්‍රශ්නයක් නැහැ. කන්ටේනර් පන්නන්නේ වටින් උදව් කරන්නේ නැහැ. එහෙම කියන්නේ වරදක් කරොත් දැන් ඔබතුමා හෝ අපි හෝ කවුරු හරි වරදක් කරනවා නම් ඒකේ දඬුවම දෙන්න මම අපි දැන් මේමයි මම කතා කරන්නේ කියන්නේ අපි දේශපාලනේ කතා කරන්නේ නැහැ දැන් අද මන්ත්‍රීවරේ කන්ටේනර් කවුලක් මම ඒ ගැන කියන්නේ නැහැ. ඔව්. නේ එහෙමයි. දැන් බෙහෙත් ගන්න කියලා ළමයි දෙන්නෙක් නැතිලා තියෙනවා. ඒව කතා කරන්නේ නැහැ මොකද මේ තන නෙවෙයි ඒ කාරණා කතා දෙමු. ඔබතුමාලට තියෙන හොඳම දේ තමයි මේ වෙලාවේ කරන්න ඕනේ දේ. අපි ඔක්කොම එකතු වෙලා දැන් මෙයාලත් එකතු කරගෙන මට ඉඩ ගන්න ටික අල්ල ගත්තා නම් හරි. දැන් අපි සාමාන්‍ය ගන්න මට පුළුවන් දේ ඔබට සහයෝගය දෙන්න. මගේ ලොරිය මම කිව්වා ඩීසල් ගහලා ඕන පාරකට අරගෙන ඕනම තරමක් වැඩ ගන්න. වේදම දරලා. අපි ගරු මාලත් සපෝට් එක දෙන්න. අපි උපරිම සපෝට් එක දෙන්න. හැබැයි රටක් හොඳ පැත්තට යනකොට මේ පැත්තට තමයි අපි කටයුතු කරන්නේ. පැත්තට තමයි යන්න ඕනේ. රට ආපස්සට යනවා නම් අපි පෙන්නන්න දෙමු. පෙන්නන්න ඕනේ. ඒක නෑ. ඔබතුමා නෙවෙයි මම නෙවෙයි කවුරු හෝ වරදක් කරනවා නම් අපි ඒ වරද පැහැදිලි කරලා පෙන්නන්න ඕනේ. එයාට දඬුවම් දිය යුතුමයි. නෑ අපි දඬුවම් දෙනවා පස්සේනේ. මේක අපි හදා ගන්න බෑ. එහෙමයි වන්දිත. දැන් උදාහරණයක් ගත්තොත් දැන් සමහර කන්දල වල NMR එකේ කට්ටිය පරක් වුණා. ඒක පෙන්නලා දෙන්න. පෙන්නලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් එන්නේ නැහැ නේ තමයි මිනිස්සු අපේ හාමුදුරුවන්ට හැමදාම බලා ගන්න බෑනේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි කරන්න ඕනේ ඔබතුමාලා මේ ගමේ අය ඔක්කොම ඇයට එක පෙන්නලා දීලා. ඉතින් අපි ඉක්මනින් කරමු දැන් ලක්ෂ 50ක් දෙනවා කිව්වා. යක් සම්පූර්ණ අපි ඉක්මනට අරන් දෙමු. අපි අරන් දෙමු. එතකොට මම දැන් මේ අපි මේ channel දකින්නකොට විවිධාකාරයේ මේ ප්‍රශ්න තමයි මෙහෙමනේ දැන් එක ගමකත් එක වගේ අය නෑ. නෑ ඒක නෑ. 225ත් නෑ. 159ත් නෑ. ඒ හැටි. ඒකට අපි හිත කරා හදන්න ක්‍රේඩ් වත් ගන්න එපා මේ වෙලාවේ. සත්‍යමත් ඉන්න ගමනත් එක්ක. මේ මම දෙතුමා අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මහ ජනතාවට මේ රට හොඳට යන්න ඕනේ කියන එක අපේ ප්‍රාර්ථනාව තියෙන්නේ. නෑ ඒක තමයි අපි දැන් හැමතිස්සෙම පිටරටින් ඉරොත් පළතුරු දෙන්න එපා කියන්නේ මේක අපේ ගුවියන්ටනේ. අපිට නෙවෙයිනේ. නේ? ඒවා තමයි අපි උන්ටම කතා කරන්නේ. ඉතින් මාමලත් ඒවා ගැන කතා කරන්නේ අපි සතුටුයි. එතකොට දැන් මම උනත් මම වරදක් කරනවා මම වාහනේ ඩ්‍රයිවිං කරද්දිත් මගේ ලයිසන් එක මගේ වරද නම් ලියන්න. මට කණුවක් දෙන්න. මම කොතනද වැඩ කරන්නේ කියන එක එපා. ඊළඟ ගියොත් පැය 18ක් හම්බ වෙනවා. 18ක් නෙවෙයි හිරේ හරි දාන්න. හොඳයි. ඒක මට ඒක ආදාර වෙන්නේ මම බොන්න දෙන්න. ඔව්. ඒක මම දැන් අපි යනවා. නැන්දලා අපි කතා කරලා පාර්ලිමේන්තු කතා කරලා අපි මාස් කරනවා. මේ වෙලාවේ දේශපාලන කතාව මේ අපේ පොදුවේ මහ ජනතාවට සුබ සිද්ධිය සඳහා අනිවාර්යයෙන්. අපිත් එතන ඉන්නේ. ඔබතුමා හම්බෙන්නේ මම ආව හැබැයි 8 සැරයක් තංගල්ල.